මෙල්බන් කියන සන්නාමේ ඉහළටම ගෙනපු පාරිභෝගික ජනතාවක් තමයි සිටින්නේ. එයාලට මේ අපි මේක ලොකු මේ කාර්යයක් විදිහට දකිනවා මේ ඒරියා එකට පැමිණ මේ මෙල්බන් බිස්කට් පූර්ණ අනුග්‍රහය යටතේ පවත්වන සූර්ය මංගල්‍ය 2025 විවෘත පාපැදි සවාරිය සමග එක්වීම සඳහා ඒ අතර ඉන්න ප්‍රවීණම ක්‍රීඩකයෙක් තමයි සුරංග රණවීර. දෙවලපොළ සුරංග කිව්වහම ලංකාවේ අන්තර්ජාතික තරගවලදී පවා කඳු තරණය පිළිබඳ සුවිශේෂ හැකියාවක් සහිත ක්‍රීඩකෙක්. අද තරගයේදී එක් කඳු ගැට්ටක් පමණයි අපිට හම්බ වෙන්නේ. සුරංග අද තරගය පිළිබඳ බලාපොරොත්තු කොහොමද? අද හොඳ තරගයක් දීලා තරගය ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඊළඟට ඉන්නවා සාරංග පෙරේරා ශ්‍රී ලංකා යුද හමුදා බිහි කරපු විශේෂයෙන් ලංකාවේ මෙවර පවත්වන ලද ප්‍රධානම පාපැදි සවාරිය හැටියට සැලකෙන ගුවන් සවාරිය අවසන් අදියර පව ජයග්‍රහණය කරපු ක්‍රීඩකයා. සාරංග මොකද බලාපොරොත්තු අද තරගය පිළිබඳ? අද අපේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රබලම ක්‍රීඩකින් රැසක් තරඟ වදිනවා මේ තරඟය. ඒ වගේම නාවික හමුදාව, එයාපෝස්, දෙහිවල ගල්කිස්ස නගර සභා සෑම ටීම් එකකින්ම නියෝජනය කරනවා. තරඟයක් දීලා ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා. සාරංග පෙරේරාට පස්සේ ඉන්නේ බුද්ධික වර්ණකුල සූර්ය ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරපු ගුවන් හමුදා පාපැදි සවාරිය තුන් වතාවක් ජයග්‍රහණය කරපු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බිහි වුණු ක්‍රීඩකයෙක්. බුද්ධික ITN සූර්ය මංගල්‍ය මීට පෙරත් ඔබ ජයග්‍රහණය කරලා තිනවා පාපැදි සවාරිය. මෙවර ඇඹිලිපිටියට එන්නේ තවත් බලාපොරොත්තුවක් එක්ක. කොහොමද අත්තරගේ බලාපොරොත්තු? ඔව් ඇත්තටම ITN රේස් එකට අපි හැම අවුරුද්දෙම සහභාගී වෙනවා. මේ අවුරුද්දේ ජයග්‍රහණය කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හොඳ තරගයක් තියෙයි. මේ වකවානුවේ දක්ෂ ක්‍රීඩකයෝ රැසක් සහභාගී වෙලා ඉන්නවා. ඉතින් හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඉන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව බිහි කරපු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වසර ගණනාවක් නියෝජනය කරපු ඩේන් නුගේරා. ඩේන් මම ටිකක් වෙනස් ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේ. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ක්‍රීඩා කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී අපි දකින ප්‍රධාන කාරණාව තමයි ඔබ තරගයේ මැද කණ්ඩායම වෙනුනේ ඇදලා දීලා තරගයේ අවසානයේ පිළිබඳ ජයග්‍රහණයක් පිළිබඳ ඒ තරම් උනන්දු වෙන්නේ නැති බවක් තියෙනවා. ඇයි ඒ? ඇත්තටම කණ්ඩායමක් වශයෙන් තරඟ වදිනකොට එක විවිධ ක්‍රීඩකයින්ගේ හැකියාව අනුව උන්ට විවිධ කාර්යයන් පැවරෙනවා. ඉතින් මට මගේ කණ්ඩායමේ ඇතුලේ තරඟය කියන්නේ පාලනය කරලා ඉදිරියට අපේ දක්ෂ ක්‍රීඩකයින් ගෙනීම තමයි වැඩි හරියක් කණ්ඩායමක් වශයෙන් තරඟ වදිද්දී පැවරෙන රාජකාරිය. ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා. ඒ අතර ඉන්න කණ්ඩායමේ නායකයා තමයි තුෂාන් රාජපක්ෂ. ලංකාවේ තවත් ප්‍රධානම ක්‍රීඩකෙක් තුෂාන්. ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමක් හැටියට ක්‍රීඩා කරද්දී අපි මේ ඉන්නේ ඇඹිලිපිටියේ. ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම පුහුණුවීම් කටයුතු කරන්න මේ ආශ්‍රිත කලාපය තුළ උඩවලව කඳවුරේ තමයි ඔබේ කණ්ඩායම ස්ථානගත වෙලා ඉන්නේ. මේ පුරුදු පාරවල් වල අද දවසේ යුද හමුදාවේ බලාපොරොත්තු කොහොමද? අයියේ ඇත්තටම ලොකු අභියෝගයක් තියෙයි. මොකද දක්ෂ ක්‍රීඩකයෝ රැසක් පාපැදි සවාරියට සහභාගී වෙලා තිනවා. ඉතින් ලොකු අභියෝගයක් තියෙනවා. මගේ කණ්ඩායමේ ප්‍රධාන පෙළේ ඉන්න ක්‍රීඩකයෝ කීප පළක් ඉන්නවා. ඉතින් අපි හොඳ අභියෝගයක් දීලා ශ්‍රී ලංකා යුද හමුදාව ජයග්‍රහණය කරන්න තමයි අපේ බලාපොරොත්තුව. ස්ටෑන්ඩඩ් තරගයක් වුණත් අපි බලාපොරොත්තුව ශ්‍රී ලංකා යුද හමුදාව දිනවන්න. මගේ සහෝදර ක්‍රීඩකයෝ රැසක් ඉන්නවා. අපි එකමුතුකමින් කණ්ඩායම ජයග්‍රහණය කරන්න තමයි අපේ බලාපොරොත්තුව. මේ ප්‍රශ්නෙට ඔබ කැමති නම් උත්තර දෙන්න පුළුවන්, නැත්නම් නොදෙන්න පුළුවන්. කණ්ඩායම හැටියට සැලසුමේ අද කාවද ජයග්‍රහණය කරවන්න ඉන්නේ? ඒකයි මේ කියන්නේ අපි තරගයේ ඇතුළත තමයි ඒක තීරණය කරන්නේ. ඒ කියන්නේ තරගයට කලින් අපි මෙයා දිනන්නේ කියලා තීරණය කරන්නේ නැහැ. අභියෝගයේ ජයග්‍රහණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම හැම වර්ෂයකම පාසා ITN ආයතනයෙන් මේ තරගය සංවිධානය කරනවා. ඉතින් අපි ITN ආයතනයට විශේෂ ස්තුතියක් පුද කරනවා පාපැදි ක්‍රීඩකයන් වශයෙන්. මොකද අපිට ලොකු උද්‍යෝගයක් මෙම තරග වසරක් පාසා පවත්වන එක බොහොම ස්තුතියි. Thank you. ඒ වගේම අපි මෙල්බන් බිස්කට් ආයතනයේ රත්න ස්තුතිවන්ත වෙනවා මේ සඳහා පූර්ණ අනුග්‍රහකත්වයේ සපයමින් මෙවර සූර්ය මංගල්‍යයේ විවෘත පිරිමි පාපැදි සවාරියට ශක්තිය ලබා දීම පිළිබඳව අපි ක්‍රීඩකින් කීප දෙනෙක් සමග කතා කළත් මෙතන ඉන්න බොහෝ ක්‍රීඩකින් ලංකාවේ තරුණ යොවුන් ක්‍රීඩකින් බොහෝමයක් ඉන්නවා. නැගියන මේ පරිණත ක්‍රීඩකයන්ට අභියෝගයක් විය හැකි. අපි බලමු තරගය තුළ ඔවුන් කෙසේද මේ අභියෝගය ජයග්‍රහණය කරන්න කියලා. යුද්ධ ජයග්‍රහණයෙන් අනතුරුව
මෙම ගම්බර ප්‍රධානය කළ බව ඉතිහාසය තුළ කියවෙනවා. ඉන් අනතුරුව ඔහු යුද කාලවකවානු තුළ පාවිච්චි කළ ජය සංකය මෙම ස්ථානයේ නිදන් කොට මෙම සංකපාල විහාරස්ථානය නිර්මාණය කළ බවයි කියවෙන්නේ. මෙන්න කණ්ඩායම විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයින් 3 දෙනෙකු මේ ප්‍රධාන පොකුර තුල ඉන්නවා. ඒ වගේම ක්‍රීඩකයින් 10 දෙනෙකු පමණ ප්‍රධාන පොකුර බිඳගෙන ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඊට පස්සේ දෙවන පොකුර අර පේන තෙක් මානෙන් මෙන්න දැන් මතුවෙනවා. ඒ කියන්නේ ඔවුන් මේ වෙන විට මීටර 200ක 300ක පරතරයක් තබාගෙනයි ප්‍රධාන පොකුර ක්‍රීඩා කරමින් ඉන්නේ. මේ ඔබ දකින්නේ 20 දෙනෙකු පමණ ක්‍රීඩා කරන බව පේන තියෙනවා පැහැදිලි ලෙසම. ඔවුනුත් ඉතාමත් හොඳ වේගයක් මේ වන විටත් පවත්වාගෙන යනවා. තැන්නෙන් කුඩා කඳු ගැට්ටකට තමයි දැන් ක්‍රමයෙන් තරගය ප්‍රවිෂ්ඨ වන්නේ. ඔබ දන්නවා අපි තරග ආරම්භයේදී කිව්වා වගේම සුරංග රණවීර මේ ප්‍රධාන පොකුර තුල ඉන්න නිසා මේ කඳු ගැටේදී ඔහු කිසියම් වාසියක් නිර්මාණය කරගන්න උත්සාහ කරાવી. නමුත් මේ දැන් ඔබ දකින තරගයේ ඉදිරි පොකුර තුෂාන් රාජපක්ෂව ඉදිරියට රැගෙන යමින් ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයින් බොහොමයක් මේ ප්‍රධාන පොකුර තුල තබාගෙන. ඒ නිසා අපිට යම් සාධකයක් දැන් මතුවෙමින් තිබෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයින් මේ තරගයේ පාලනය දැන් ඔවුන්ගේ අතටගෙන තිබෙන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩකයින් කීප දෙනෙකුත් මේ දෙවන පොකුර තුල ඉන්නවා. ඒ අතර ඩේන් නුගේරා, බුද්ධික වර්ණකුළු සූරිය වැනි ක්‍රීඩකයින් ඉන්නවා. මේ බුද්ධික වර්ණකුළු සූරිය තමයි ඉදිරියෙන්ම ක්‍රීඩා කරමින් ඉන්නේ. නමුත් ප්‍රධාන පොකුරේ වේගය තවමත් ඔවුන් එක ලෙස පවත්වාගෙන යනවා. අපි කලින් කිව්වා වගේ ප්‍රධාන පොකුරේ ඉන්න ක්‍රීඩකයින් 10 දෙනා අතරින් ක්‍රීඩකයින් 7 දෙනෙකු පමණම ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමු කණ්ඩායම සහ දෙවන කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින්. ඒ නිසා දැන් මේ තරගයේ පාලනය සියතට ගෙන තිබෙනවා ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩකයින්. යම් හේකින් මේ රිද්මය දිගටම ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට පවත්වා ගන්නට හැකියාව ලැබුණොත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රීඩකයෙකු බොහෝ විට මේ තරගයේ ජයග්‍රහණය කරાવીයි අපට විශ්වාස කරන්න පුළුවන්. මේ ගයන් කුමාර ක්‍රීඩා කරන ආකාරය ඔබ මීට පෙර දැක්කේ. ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩකයින් ඒ ප්‍රධාන පොකුර තුළ ඉන්නවා ශ්‍රී ලංකා යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂ, කසුන් දිල්ෂාන්, ඒ.ඩී. මාන්නප්පෙරුම කියන ක්‍රීඩකයින් තිදෙනාම ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛව තමයි මේ පොකුර හැදිලා තියෙන්නේ. ඒ පොකුර තුළ මේ බලන්න යුද හමුදා ක්‍රීඩකයින් 4 දෙනෙක් ඉන්නවා. අප මේ සිටින්නේ කහවත නගරය තුළ තුෂාන් රාජපක්ෂ ප්‍රමුඛව ප්‍රධාන පොකුර මෙන්න දැන් ගමන් කරමින් සිටිනවා. කහවත මන්සන්දියෙන් හැරිලා යලිත් වතාවක් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලින් තරමයි තරගය නිමා කිරීමට බලාපොරොත්තු වෙන. තවමත් ක්‍රීඩකයින් 7 දෙනෙකුගෙන් සමන්විත පොකුරක් මේ වුණට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. තරගයේ පෙරමුණේ එහි ශ්‍රී ලංකා යුද හමුදාවේ තුෂාන් රාජපක්ෂ ප්‍රමුඛව ක්‍රීඩකයින් 9 දෙනෙකු ක්‍රීඩා කරන බව අප විශේෂයෙන් සිහිපත් කළ යුතුමයි.